ආයුබෝවන් පොතට පතට හිතති දයාබර පාඨක ඔබව තවත් වටිනා පොතක විස්තරයක් වෙත කැඳවාගෙන යන්නයි මේ සූදානම. අද අපි ඔබ වෙත ගෙන එන්නේ වනගත ලංකා කියන සිංහල භාෂාවට පරිවර්තනය කළ කෘතිය පිළිබඳව විස්තර. මේ වීඩියෝ එක නරඹන දයාබර පාඨක ඔබ තවම පොතපත අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තව තවත් වටිනා පොත් ගැන දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි මුලින්ම කෘතියේ කතුවරයා සහ පරිවර්තකවරයා හඳුනා ගනිමු. ආර්.එල්. ඉස්පිරිල් මහතා විසින් වයිඩ් සිලෝන් නමින් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ කෘතිය තමයි ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් වනගත ලංකා නමින් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ. කෘතියේ කතුවර ආර්.එල්. ඉස්පිරිල් මහතාගේ සම්පූර්ණ නම රිචඩ් ලයනල් ඉස්පිරිල්. ඔහු උපත ලබන්නේ 1881 දෙසැම්බර් මාසේ 9 වැනිදා තංගල්ලෙදී. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ලංකා වෛද්‍ය විද්‍යාලයෙන්ද පසුව විදේශ අධ්‍යාපනයද ලබන ආර්.එල්. ඉස්පිරිල් මහතා කීර්තිමත් වෛද්‍යවරයෙක්. කතුවරයාගේ පළමු කෘතිය තමයි අද අපි මේ විස්තර කතා කරන වයිඩ් සිලෝන් එහෙම නැතිනම් වනගත ලංකා කෘතිය. මෙම කෘතියට පසු කතුවරයා තවත් කෘති ගණනාවක් රචනා කරලා තිබෙනවා. ඒ අතරින් වනසරණ, සුදුවැද්දා, මෙකීගේ දඩමං යන කෘති පිළිබඳව විස්තර අප මීට පෙර පොතපත YouTube නාලිකාවෙන් ඔබ වෙත ගෙනවිත් තිබෙනවා. ගහට කොළට සතා සිව්පාවාට මෙන්ම ආදිවාසී වැඩි ජනතාව වෙතද අසීමිත ඇල්මක් දැක් වූ කතුවරයා 1969 සැප්තැම්බර් මාසයේ 3 වන දින වයස අවුරුදු 87 දී මෙලොව හැර ගියා. පොතපත අපි කතුවරයාගේ අගනා සාහිත්‍ය සේවය ගෞරවයෙන් සිහිපත් කරනවා. කෘතියේ පරිවර්තක ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා ගැනත් අනිවාර්යයෙන්ම විස්තර කිය යුතුමයි. මෙම වටිනා කෘතිය සිංහලට පරිවර්තනය කරලා කෘතියේ රසය අප සමග බෙදා හදාගත් ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා යනු තවත් වටිනා රසවත් පොත් ගණනාවක් සිංහලට පරිවර්තනය කළ සහ රචනා කළ කතුවරයා සහ පරිවර්තකවරයායි. ලක්බිමේ සත්වසක්, ලක්බිමේ තවත් යුගයක්, වනවැදුණු දොස්තර ආදී කෘති මෙන්ම අද අපි විස්තර කතා කරන වනගත ලංකා කෘතියද කතුවරයාගේ දක්ෂතාවය මනාව පෙන්වන උදාහරණ විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ප්‍රේමචන්ද්‍ර අල්විස් කතුවරයාට පොතපත අපේ ආචාර්ය පුද කරන්නත් මේ අවස්ථාවක් කරගන්නවා. මුල් කෘතිය හා පරිවර්තිත කෘතිය පිළිබඳව මූලික විස්තර ටිකක් ඔබ වෙත අරන් එන්නයි මේ සූදානම. වයිඩ් සිලෝන් කෘතිය ආර්.එල්. ඉස්පිරිල් මහතා රචනා කරලා මුලින්ම ප්‍රකාශයට පත් කරන්නේ 1924 වසරේදී. මෙය කතුවරයාගේ පළමු කෘතියයි. වයිඩ් සිලෝන් කෘතිය අඩංගු පිටු ගන්න පිටු 215යි. කෘතියේ ISBN අංකය තමයි දැන් ඔබ තිරේ දකින්නේ. වනගත ලංකා කෘතිය ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා සිංහලට පරිවර්තනය කරලා මුලින්ම ප්‍රකාශයට පත් කරන්නේ 2000 වසරේදී. මෙම කෘතියට 2000 වසරේදී විවිධ පරිවර්තන සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා. කෘතියේ පිටු ගන්න 280ක්. සූර්ය ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කළ මෙම කෘතියේ මුද්‍රණය කර ඇති මිල රුපියල් 1480ක්. කෘතියේ ISBN අංකය තමයි දැන් ඔබ තිරේ දකින්නේ. දැන් අපි වනගත ලංකා කෘතිය පිළිබඳව කෘතියේ අන්තර්ගතය පිළිබඳව පුංචි විස්තරයක් කියන්නම්. වනගත ලංකා කෘතිය අඩංගු වෙන්නේ කතුවර ආර්.එල්. ඉස්පිරිල් මහතා ලංකාවේ වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වැඩි ජනතාව සොයමින් කළ සංචාර කිහිපයක විස්තර. 1900 ගණන්වල මුල් අවදියේ මේ වගේ සංචාරයක් කියන්නේ අද කාලයත් එක්ක බලන විට ඊටාම වෙනස් තත්ත්වයක්. ඒ බව මෙම කෘතිය කියවන විට ඊටාම හොඳට වැටහෙනවා. කෘතියේ කතුවරයා මෙම කෘතිය ගැන මෙහෙම කියලා තිබෙනවා. උපුටා ගැනීම. මේ පිටු කීපය තුළ දඩයම පිළිබඳව කරුණු ඉතා අඩු වශයෙන්ද වනවාසී මිනිසුන් හා ඔවුන්ගේ ජීවන රටා ගැන තොරතුරු වැඩි වශයෙන්ද ඇතුළත් වී තිබේ. මද වශයෙන් හෝ මාද හවුල්කරුවෙකු වූ දඩයම් පිළිබඳ විස්තර එකක් හැර සියල්ල මා හිතා මතාම මේ කෘතියෙන් බැහැර කළේ සරලත්වයට හා ස්වභාවිකත්වයට වඩා සමීප වනගත ජීවිත වශයෙන් දැන්ට වෙසෙන වැද්දන්ගේ ජීවිත පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීම සඳහා මෙම පොත සැලසුම් කළ හේයිනි. උපුටා ගැනීම අවසන්. වැද්දන් සොයා ගිය මෙම සංචාරවලදී ඔවුන්ගේ අපූර්ව ජීවන රටාව චාරිත්‍ර වාරිත්‍ර පමණක් නොව වැඩි ජනයා අතර ඇති විවිධ කුලමල ભેදයන් ගැන පවා කතුවරයා මෙම කෘතිය හරහා අපට විස්තර කරලා තිබෙනවා. කතුවරයා එම ගමන්වල විස්තර කතාවක් විදිහටම ඉදිරිපත් කරලා තිබෙන නිසා කෘතිය අවසන් වෙනතුරුම කියවාගෙන යන්න පුළුවන්. පොතපත දයාවර පාඨක ඔයාලටත් ආරාධනා කරනවා මෙම වටිනා රසවත් කෘතිය නොවැරදීම කියවන්න කියලා. දයාබර මිතුරු මිතුරියනි,
අද අපි මේ විදිහට ඔබ වෙත විස්තර අරගෙන ආවේ වනගත ලංකා කියන රසවත් වටිනා කෘතිය පිළිබඳව විස්තර. ඉතින් ඔයාලත් තව තවත් මේ වගේ වටිනා කෘති ගැන විස්තර දැනගන්න කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. හමුවමු තවත් වටිනා කෘතියක විස්තර සමගින්. ජය වේවා ඔබට.